ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදවත් දවසක්. මේ දවසේත් අපි දෙවියන් වහන්සේ වචනය බලනවා, උන්වහන්සේට ස්තුති කරනවා ප්‍රථමයෙන්. ඔබට මට දුන්න මේ අනර්ග දවස නිසා, අපිට දුන්න ජීවන හුස්ම නිසා මේ දවසේත් උන්වහන්සේ කරුණාව, උන්වහන්සේ රැකවරණය, උන්වහන්සේ සමාදානය අපි සමග තිබෙනවා. ඉතින් අද බලනවා කන්දුඩ දේශනාවේ උන්වහන්සේ කර තවත් ප්‍රකාශයක් මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔහු පොළොව උරුම කරගන්නෝය. මේ ස්ථානයේ කියනවා මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය, ඔහු පොළොව උරුම කරගන්නෝය. මේ ස්ථානයේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ අපේ ජීවිතයේ තියෙන ලක්ෂණ පිළිබඳව. ඉතින් මේ ස්ථානයේ කියනවා මොකද්ද? මොළොක් ගුණ තියෙන මිනිසයන් ආශිර්වාද ලත් අය. එසේනම් ඔබත් මමත් අද හැරිලා බලන්න ඕන අපගේ ජීවිත දිහා. අපි හැමෝගෙම තිබෙන අඩුපාඩු, අපි අඩුපාඩු හදා ගන්න ඕන. මොළොක් ගුණ අපි බලමු, අපි මිනිස්සුෙකුට කරුණාවන්ත කෙනෙක්ද? අපි අන්මනුෂ්‍ය ගාන කෙසේද හිතෙන්නේ? ඔබ සමහර විට ඉතා නිහඬ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබගේ ඇතුළාන්තය කොහොමද? මොළොක් ගුණ තිබේද ඔබ තුළ? මොළොක් ගුණ කියන්නේ තා යටහත් හදවතක්, යටහත්කමක්. අන්මනුෂ්‍ය ගාන සිතනකොට ඔබට ප්‍රේම කරන්න පුළුවන්ද? ඔබට ප්‍රශ්නයක් තිබෙනකොට ඔබට වගේ හිතන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නේ තිබෙන්නේ ඕනෙන් අවංකව යාඥාවක් කරන්න පුළුවන්ද? යම් දෙයක් කරන්න ඔබට මැදිහත් වෙන්න පුළුවන්ද? මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔහු පොළව උරුම කරන්න, පොළව උරුම කරගන්නෝය. එසේනම් ඔබට මේ පොළවේ දේවල් ලැබෙන්න නම් අපි අපේ ඇතුළාන්තය වෙනස් කරගන්න කියන මොළොක් ගුණ ඇති මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේ පොළව උරුම කරගන්න. එහෙනම් පොළව තුල ඔබට උරුමයක් ලැබෙනවා කියන ඔබට පොළවේ මේ පොළව තුල ඔබට ආශිර්වාද, ඔබට වස්තුව ඔබට උන්වහන්සේ දෙන්න යනවා. පොළවේ උරුමයක් ලැබෙනවා ඔබ එවැනි වෙනස් මිනිසෙක් වෙනකොට. අපිට පොළවේ කිසිම දෙයක් නැද්ද? අද වත්කමක් නැද්ද? පොළව තුල උරුමයක් ලැබිලා නැද්ද? පොළව තුල ජීවත් වෙන ස්ථාන නැද්ද? ඔබගේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතභාවයක ඉන්නවද? අන්න අපේ ඇතුළාන්තය වෙනස් කරගන්නකොට, අපේ චරිත ලක්ෂණ වෙනස් කරගන්නකොට උන්වහන්සේ කියන ආශිර්වාදවත් මිනිසෙක් නුඹ පොළව උරුම කරගන්නවා. හලෙලූයා, හලෙලූයා. ඔබට උන්වහන්සේ ඔබගේ සීමා මායිම් වැඩි කරන්න යනවා. ඔබගේ බවුන්ඩරිස් වැඩි කරන්න යනවා. ඔබගේ ටෙරිටරිස් වැඩි කරන්න යන සීමා මායිම් උන්වහන්සේ. උන්වහන්සේට පුළුවන් සෑම දෙයක්ම ඔබ ඉන්න ස්ථානට වඩා ඔසවා තබන්න. ඔබ හිතනවටත් පතනවටත් වඩා ජීවිතය වෙනස් කරන්න, ආශිර්වාද කරන්න. උන්වහන්සේට පුළුවන් ඔබ සීමා තියන් ඉන්න දේවල් ඊට වඩා ලොකු දේවල් ඔබට පෙන්වන්න. ඔබ හිතනවටත් පතනවටත් වඩා දේවල්, ලස්සන ආශිර්වාදමත් දේ ඔබට පෙන්වන්න. නමුත් අපි අපගේ තුලාන්තෙන් අපි මොළොක් ගුණ ඇති මිනිසයන් වෙමු. අපි හැම කෙනෙක්ම අද වෙනස් වෙන්න යම් තීරණයක් ගමු. යම් තීරණයක් ගමු. පොඩ්ඩක් වෙනස් වෙමු. අපි හැම කෙනෙක්ම හලෙලූයා. අපි ප්‍රායෝගික ලෙස අද පටන් ගමු. පොඩි දෙයක් හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගමු. හැබැයි ක්‍රියාවකුත් තිබෙන්න ඕන. කටින් ධර්මිෂ්ඨකම් වැඩක් නැහැ. ක්‍රියාව නැති ධර්මිෂ්ඨකම් වැඩක් නැහැ. ඒක නිසා කටින් පවණක් නෙමෙයි, ඔබ ක්‍රියාවෙන් ධර්මිෂ්ඨකම් කරන මිනිස්සෙක් වෙන්න ඕන. ඔබ නිහඬව ඉන්නවා කියන්නේ ධර්මිෂ්ඨෙක් කියන එක නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔබ නිහඬව ඉන්නවා කියන්නේ ඔබට මොළොක් ගුණ ඇති මිනිසෙක් නෙමෙයි. මොළොක් ගුණ ඇති මිනිසෙක් ලෙස ඔබ තීරණය වෙන්නේ මොකද්ද? ඔබගේ ක්‍රියාව තුළින්. අමතක කරන්න එපා. ජේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ තුල සත්‍ය තියෙනවා. උන්වහන්සේ තුල බොරුව නැහැ. අපි තුලත් බොරුව ඉවත් කළා. කෙලින් ජීවත් වෙන මිනිසයන් නෙමෙයි. එක චරිත දෙකක් නෙමෙයි. චරිත හතක් නෙමෙයි. එක චරිතයක් තියෙන හොඳ මිනිසෙක් වෙන්න. ජේසුස් වහන්සේ තුල උන්වහන්සේ ඔබට ආදරේ. ජේසුස් ජීවමාන වෙන්න ඔබගේ ජීවිතය එතකොට තමයි. හලෙලූයා. ඔබගේ මුදල්, ඔබ දැන් ඉන්න වාතාවරණය තුල නෙවෙයි ජේසුස් වහන්සේ ඔබ සමග ඉන්නවා කියලා දකින්න යන්නේ. ඔබගේ ජීවිතයේ සුද්ධාත්මයන් වහන්සේ සමග ගමන තුල. හලෙලූයා. සුද්ධාත්මයන්ගේ ඵල තුල ඔබගේ මුහුණෙන් පෙන්වන ජනසේ බලය ආලෙන්න. වෙනස් වෙන්න. වෙනස් වෙමු. යේසුස් ඔබට ආදරේ. ඔබ බලවත් මිනිස්සෙක් පොළව තුල. ඔබ තමයි මොළොක් ගුණ ඇති මිනිස්සයා. වෙනස් වෙන මිනිස්සෙක්, පොළව වෙනස් කරන මිනිස්සයයි මමයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ජයග්‍රාහී දවසක්. ආමේන්.